ආයිබෝවන් කියලා සුපුරුදු පරිදි සියලුම දෙනා පිළිගන්නවා මගේ ටෙක්නොටොනිකෝ YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න හදන්නේ මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක අපි කොහොමද හදාගන්නේ කියලා. අපි ගෙදර දොරේ පාවිච්චි කරන මේ වගේ විදුලි කේතලයක් ඇත්තටම මේ වගේ එකක් විසි කරලා දාන එකේ අපරාධෙම ඒ හින්දා කොයිල් එක පිච්චිලා නැත්තම් මේ වගේ ලොකු වැඩ නැහැ ඉතින්. ඒ හින්දා අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපි මේක ඉස්සෙල්ලාම ප්ලග් කරගමු මේකට. ස්විච් එක ඔන් කරා බලමු මේකට කරන්ට් එකක් එනවද කියලා. මේ උඩ මේ ස්විච් එකෙන් තමයි ඔන් ඔෆ් කරන්නේ. එතනින්ම තමයි ඔටෝමැටිකලි ඕෆ් වෙන්නේ පල්ලෙහාට වැටිලා. මේකේ යට ලයිට් එකක් තියෙනවා ඔයාලට පේනවා රතු පාටට. ඒක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරන්ට් එක එන්නේ නැහැ ඉතින්. ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. ස්විච් එකේ මොකක් හරි දෝෂයක් ඇති බලමු. ඒක අපි මොකද කරන්න කියලා දැන් ගලවලා බලමුනේ. මේ වගේ කොයිල් එක වගේ පිච්චිලා තිබුණොත් අපිට ඒක මාරු කරගන්නත් පුළුවන්. මේ සාමාන්‍යයෙන් ගන්න තියෙන තැනක තිබිලා හොයාගන්න පුළුවන් වුණොත් අපිට මාරු කරගන්න පුළුවන්. නැත්තම් වෙන ලෙඩක් තිබුණොත් ඉතින් අපිට පොඩි ලෙඩක් නම් බලලා ඉතින් හදාගන්න පුළුවන් තත්ත්වයක් නම් හදාගෙන පාවිච්චි කරන එක තමයි ඉතින් හොඳ. ඒක ගලව ගමු අපි මේ විදිහට. මේ විදිහට තමයි අපිට ඇතුළ තියෙන විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ගැලවුවට පස්සේ. මේකේ අපි බලමු දැන් මේ ඉස්සර වෙලාම මේකේ කොයිල් එක හොඳයිද කියලා බලා ගන්න ඕනේ ඉස්සරලම. මල්ටිමීටරයක් ආධාරයෙන් අපිට මල්ටිමීටරයක් හොයාගෙන හරි අපි එකක් අරගෙන තියාගන්නවා නම් ඉතින් මේ පොඩි වැඩවලට එකේකට හොඳයි. මම දැන් මේ මල්ටිමීටර එක පාවිච්චි කරනවා. මේකේ කොයිල් එක ඉස්සෙල්ලා අපි බලමු මේකේ හොඳයිද කියලා. මේ විදිහට තිබ්බහම මල්ටිමීටරේ වලට පේනවනේ පැහැදිලිව. මම මේ විදිහට තියන්නම්. එතකොට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා මල්ටිමීටර එකේ බසර් මෝඩ් එකට දාගන්න ඕනේ. කියන්නේ කනෙක්ටිවිටි එකට. මේ මීටරේ වැඩ කරනවා නම් ඒ විදිහට බලා ගන්න ඕන. පේනවනේ අපිට මේ විදිහට බලාගෙන අපි ඊට පස්සේ මේකේ කොයිල් එක හොඳයිද කියලා බලා ගන්නවා. මේ මෙතන තමයි කොයිල් එකේ අග්‍ර දෙක තියෙන්නේ. මෙතන මේ දෙක තමයි කොයිල් එකේ අග්‍ර දෙක. මේ දෙක. අපි බලමු මේ දෙක. කොයිල් එකේ 210 220 ගානක් ඒ වගේ 290 ගානක් ඒ වගේ වෙනස් පොඩ්ඩක් පෙන්නනවා. ඒක කියන්නේ කොයිල් එක හොඳයි කියන එක. ඒකට අනිත් වයර් බලමු එන විදිය. මේ මැද එක තමයි එර්ත් එකට එන්නේ. වටේ අපේ කේස් එකට එන්නේ ඒක තමයි එර්ත් එක. ඊට පස්සේ මේ ඊළඟට තියෙන රවුම තමයි මෙතනින් කොයිල් එකට කරන්ට් එක එන්නේ. ඒ කියන්නේ ස්විච් එකට ඉස්සර වෙලා. මෙතනින් ස්විච් එක යනවනේ. හැන්ඩල් එකට ඒකට මෙහා පැත්තේ. ඒ කියන්නේ මෙතන වැඩ කරන්නේ නැහැ. මේකට වයර් එකෙන් ගිහිල්ලා ආපහු එන්නේ නැහැ. මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා වයර් එක දිගේ ගිහිල්ලා ආපහු එන්නේ නැහැ. ඒ කියන්නේ අතන හැන්ඩල් එකේ තියෙන ස්විච් එකේ තමයි ලෙඩේ තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මේ ඇතුලේ තියෙන ස්විච් එක ඒ ස්විච් එක හරහාන එන්නේ. ඒ ස්විච් එක ගාව මොකක් හරි ලෙඩක් තියෙනවා. ඒ හින්දා තමයි එන්නේ නැත්තේ. එතන තමයි දැන් බලන්න වෙන්නේ. අපිට එතනත් ගලව ගන්න වෙනවා. මේ ඊට පස්සේ අනිත් එක මේක ඒක එතෙන්ට වැඩ කරනවා. ඒ අනිත් කොන ඒක තමයි කොයිල් එකේ අනිත් කොනට එන එක. ඒක වැඩ කරනවා. එතෙන්ට එනවා කරන්ට් එක. ඒ කියන්නේ අපිට බසර් මොඩ් එක දැම්මම මේ සද්දයක් එන්නේ මීටරෙන් එතනින් කනෙක්ටිවිටි එක තියෙනවා කියලා. ඉතින් අපි දැන් මේක මෙතනින් ගලව ගන්න ඕන. මේක නැත්තම් බලා ගන්න විදියක් නැහැ මොකද කියලා. එතනින් ගලවගෙන බලමු.
මේක තමයි ඒ ස්විච් එක. මේකට හුමාලේ ඇවිල්ලා මේක රත් වෙනකොට තමයි මෙතන ඕෆ් වෙන්න තියෙන්නේ ඔටෝමැටිකලි. දැන් මේ ස්විච් එකත් අපි ගලව ගන්න ඕන. ගලවගෙන බලමු හරියට පේන්නේ නැහැ. මේක ගලව ගන්නකොට පරිස්සමෙන් එහෙමීට බලාගෙන ගලව ගන්න කොහොමද තිබ්බේ කියලා මම මේක අර ගලවලා පුරුදු හින්දා පොඩ්ඩක් ඒක තියෙන විදිය දාගන්න පුළුවන්. ඔයාලා ගලවනකොට එහෙමීට බලා ගන්න කොහොමද මේක තියෙන්නේ කියලා. මේ මෙතන කනෙක්ටර් දෙක පාත් වෙලා තියෙන්නේ. වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඒක වෙනස් වෙලා තියෙන්නේ. එකක් උඩට ගිහිල්ලා එකක් පල්ලෙහාට අවිලා. කියන්නේ මේ දෙක ස්විච් එක ඔන් කරාට අපි ගෑවෙන්නේ නැහනේ. මේක උණු වෙලා වගේ තියෙන්නේ. ඒ උණු වෙන්න හේතුව තමයි අර කනෙක්ටර් වල ලූස් එකක් තිබුණාම එතන ස්පාර්ක් වෙනවා වගේ වෙනවා. එහෙම වුණාම ඒක මේ එතන රත් වීමක් වෙලා උණු වෙනවා. උණු වෙලා මේ ඇදිලා තියෙන්නේ පල්ලෙහාට. මේ ස්විච් එක තමයි රත් වුණාම මෙතනින් ඒක එහා පැත්තට ස්පින් වෙලා වගේ අනිත් පැත්තෙන් ස්විච් එක ඕෆ් කරන්න උදව් වෙන්නේ ඒකෙන් තමයි. ස්විච් එක ඔටෝමැටිකලි ඕෆ් කරන්න උදව් වෙන්නේ ඒකෙන්. ඒ කෑල්ලෙන් තමයි. මෙන්න මෙතන පොඩි ඩොට් එකක් වගේ තියෙනවා. ඒකට අර රවුම් පතුර රත් වුණාම ස්ප්‍රින් වෙලා වගේ මේවා වෙනවා. එතකොට ඒක ඇවිල්ලා එතනින් තමයි ස්විච් එක මෙහාට තල්ලු වෙන්නේ. මේක උණු වෙලා තියෙන්නේ මෙතන. උණු වෙලා ඒ පැත්ත ගැලවිලා තියෙන්නේ. ඒ උණු වෙලා පාත් වෙලා තියෙන එකයි අර දෙකම එකට සම්බන්ධ වෙන්නේ නැති අර කනෙක්ටර් දෙක. දැන් බලන්න ඔයාලට කනෙක්ටර් දෙක එක ගානට මේවා වුණානේ. එක ගානට තියෙනවා මේ විදිහට තියෙනවා. දැන් ඉස්සෙල්ලා එකක් පාතර වෙලා තිබුණේ වම් පැත්තෙන් ඔයාලා දැක්කා. මේ විදිහට දෙකම ඔහොම ගෑවෙන්න තියෙන ඕන කනෙක්ටර් දෙක. මේ දෙකම කනෙක්ට් වෙන්න ඕන මේ හොඳට ගෑවිලා. ස්විච් එක ඔන් කරපුවාම. ඒක පාත් වෙලා තියෙන්නේ ඇදිලා. දැන් ඔයාලට පේනවා මේ දෙක කෙලින් තියෙනවා ඔහොම. මේ ඉස්සරලා එකේ පාත් වෙලානේ තියෙන්නේ. දකුණු අත පැත්තේ තියෙන එකේ එකට එකක් පාත් වෙලා තියෙන්නේ. මේකේ කෙලින් තියෙනවා. දැන් මේ විදිහට හදාගෙන දැන් මේක මොකද්ද කරන්න පුළුවන් අපිට දැනට ස්විච් එකක් මේකට හොයාගත්තොත් අපිට ස්විච් ගන්න තියෙනවා සමහර ඒ වගේ. ඒවා එකක් අරගෙන අපි මේ දාගන්නකන් දැනට මොකක් හරි බලමු කරන්න මේ මොකද්ද කරන්න කියලා. මෙතන අලවන්න විදිහකුත් නැහැ. මේකට අපි පොඩි වැඩක් මොකක් හරි කරලා දැනට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඇතුලෙන් කම්බියක් දාලා පොඩි ෂෝට් වෙන්නේ නැති වෙන මේ අපිට කම්බියක් දාලා ගැට ගහගන්න තමයි දැනට වෙන්නේ. මේ පොචූටි කෑලි කැඩිලා යනවා. ඒක උණු වෙලා තියෙන. උණු වෙලා සවුත් වෙලා තියෙන එතන. එතන හයි කරන්නත් බෑ දැන්. දැන් ලූස් එකක් තියෙන. ඔන්න ඔය ලූස් හින්දා තමයි මේ ස්පාර්ක් වෙනවා. එතකොට ස්පාර්ක් වුණාට පස්සේ තමයි මේ උණු වෙන්නේ. එතන ස්පාර්ක් වුණාම රත් වෙනවා. ඊට පස්සේ උණු වෙනවා තියෙන ප්ලාස්ටික්. ඒවා හොඳට තද කරලා තියෙනවා. අපි ඒ ටික තද කරලා හයි කරගමු. මේ හයි කරන වෙලාවට දැන් මේක මේ මෙතනින් අපි ගැටයක් දාගන්න ඕන. කම්බියක් ෂෝට් වෙන්නේ නැති වෙන්න මේ සයිඩ් එකෙන් මට පේන විදිහට ඒ විදිහට තමයි දැන් කරගන්න පුළුවන්. වෙන කරන්න දෙයක් නැහැ. ස්විච් එක මාරු කරනකම් බලමු අපි ඒක පොඩ්ඩක් ඒ විදිහට කරගන්න. මේක අපි පොඩ්ඩක් ගලව ගමු දැන්. ගලවලා අතනින් මේ කෑල්ල කොහොමද රඳව ගන්න කියලා අපි පොඩ්ඩක් බලමු. බලලා ඕන මේ ඊට පස්සේ හොඳට තද කරලා ඒ ක්ලිප් හයි කරගන්න ඕන. තිබුණ විදිහට ආපහු හොඳට තද වෙන්න. හෙලවෙන්නේ නැතුව. මේක පොඩ්ඩක් අපිට සුද්ධ කරගන්න පුළුවන් හොඳට වැලි කඩ 16ක් ආධාරයෙන්. එතකොට හොඳට ස්පාර්ක් වෙනවා. ඇතුලේ කනෙක්ට් වෙනවා දෙකම හොඳට. මේ පැත්තයි අනිත් පැත්තත් අපි සුද්ධ කරගමු පස්සේ. මෙතන හදලා ඉවර වෙලා මෙතන මේකත් මෙහෙම සුද්ධ කරගමු. මෙතන යට පැත්ත මේකේ යට පැත්තයි අරගේ උඩ පැත්තයි තමයි කන්ටැක්ට් වෙන්නේ.
සම්බන්ධ වෙන්නේ ස්විච් එක අපි ප්‍රෙස් කරපුවාම මේක මේ විදිහට තියලා දැන් මෙතන රඳව ගන්න ඕන අපි මේක දැනට මේක පාවිච්චි කරන්න ස්විච් එකක් අපි දාගන්නකම් අපිට පාවිච්චි කරන්න හදා ගන්න පුළුවන් මේ විදිහට තියෙන එතන අර ප්ලාස්ටික් කැලි උණු වෙලා තියෙන්නේ කැඩිලා තියෙන්නේ ආයෙත් රඳව ගන්න හරි අමාරුයි දැන් මේකට කරන්න තියෙන්නේ ෂෝට් වෙන්නේ නැති වෙන්න මේ කොයිල් කම්බියක් මම ගන්නවා මේකට කොයිල් කම්බියක් ගත්තා නම් හොඳයි වගේ කොයිල් කම්බියක් ආධාරයෙන් මම මේක මේ වගේ කම්බියක් අරගෙන මම එතන අපිට සිදුරක් වගේ තියෙනවා එතනින් දාලා ඒක හොඳට ගැට ගහ ගන්න පුළුවන් ඒ තියෙන විදියට එතන තියෙන තත්ත්වයේ හැටියට පුළුවන් එතන පොඩ්ඩක් ගැට ගහ ගන්න මේ වගේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඉතින් එක එක ගොඩ වෙදකම් කරගන්න ඕනේ ඉතින් පුළුවන්කම තියෙන්න ඕනේ ඉතින් කල්පනා කරලා ඒ කියන්නේ ස්විච් එකක් මාරු කරගන්නකම් ඒ වගේ වෙන දෙයක් කරගන්නකම් අදිසිය ස්විච් හොයා ගන්න නැති වුණොත් ඒ වගේ වෙලාවට මේ වගේ දේවල් කරගන්න දැනුම පොඩ්ඩක් තියෙන්න ඕන කල්පනා කරලා බලලා හදා ගන්න. දැන් මේ විදිහට ගැටේ දාගත්තා. ඒකටලා අපි මේ ස්විච් එකේ කොටස් තුනකට එන්නේ. යටපැත්ත ඊළඟ එකයි උඩම කෑල්ලයි එතන කොටස් තුනකට එන්නේ. එතන දැන් අපි ස්විච් එක මේ දුන්න දාලා ඔයාලා මේ ගලවන වෙලාවට මේ දුන්න එහෙම කොහොමද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා එකපාරට ගලවන්න නැතුව එහිමිට බලාන ගලවන්න ඕන. ඒකේන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ බලාගෙන ගලව ගන්න ඕන. දැන් ස්විච් එක වැඩ කරනවා. දැන් ඉතින් අපි බලමු ආපහු මේක හරියට චෙක් කරගන්න ඕනේ. දැන් මේ අර පැත්තෙන් එතන ස්විච් එක ඔන් කරුවට පස්සේ කනෙක්ට් වෙනවද කියලා හරියට ස්විච් එක ඔන් කරපුවාම මේක පොඩ්ඩක් බලා ගන්න. ඒකට අපිට පුළුවන් ඉස්සරලා වගේ මල්ටිමීටරේ ආධාරයෙන් බසර් මොඩ් එකට දාලා කනෙක්ටිවිටි එකට දාලා බලා ගන්න පුළුවන්. බලමු අපි පෙන්වන්නේ නැහැ මීටරේ මෙතන ස්විච් එක උඩට දාගන්න. ස්විච් එක උඩට දාපුවම තමයි වැඩ කරන්නේ. අපිට එහෙම පේනවා. පල්ලෙහාට දාපුවම ඔෆ් එක උඩට දාපුවම ඔන් එක. උඩට ඔන් කරපුවාම ස්විච් එක වැඩ කරනවා. ඒ කියන්නේ ස්විච් එකේ දැන් අවුලක් නැහැ. අපිට දැන් මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ ස්විච් එකට හරියට සවි කරගෙන මේ විදිහට අවුලක් නැහැ වැඩ කරනවා. ඔයාලට පේනවා දැන් බලා ගන්න පුළුවන්. මේ වගේ මේ කනෙක්ටර් එහෙම අපි දැන් ආපහු හයි කර ගන්නකොට මේවා මේක හයි කරන්න ඉස්සෙල්ලා අපි තද කර ගන්න ඕන පොඩ්ඩක්. අඬුවක් ආධාරයෙන් අපිට පුළුවන් මේ විදිහට තද කරගන්න. තද කරගෙන ඕන සවි කරන්න නැවත. නැත්තම් ඔය ප්ලග් වල අපි පාවිච්චි කරන ප්ලග් බේස් වල ප්ලග් টොප් වල ප්ලග් බේස් වලත් වෙන්නේ ඔය කතන්දරේ තමයි. ගොඩක් වෙලාවට ඔය මැෂින් වලට පොඩ්ඩක් ඇම්පියර් එක වැඩියෙන් ගන්න මැෂින් වලට ගන්න ප්ලග් වල එකයි වෙන්නේ ගොඩක් වෙලාවට. මේ ලූස් එකක් තිබ්බ ගමන් ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වුණාම එතන තියෙන ප්ලාස්ටික්ද ඔක්කොම උණු වෙනවා. ස්පාර්ක් වෙනකොට එතන ගින්නක් වගේ ඇති වෙනවනේ, පොඩි රත් වීමක් ඇති වෙනවා. එතකොට එතන උණු වෙනවා, තියෙන ප්ලාස්ටික් එක උණු වෙනවා, වයර් මොනවා හරි තියෙනවා නම් ඒක උණු වෙනවා, ඒ වගේ වෙනවා. ඒක තමයි ඒ හැම දෙයකටම මේ ප්ලග් වලට ප්ලග් টොප් වලට ඒවටත් බලපාන්නේ ඒකයි. ඒ වගේදිත් ඔයාලා ඒ වගේ දෙයක් වෙනවා නම් ඒ වගේත් ඒක ප්ලග් එක ගලවලා කනෙක්ට් කරලා මේ කනෙක්ටර් තද කරලා අර ලූස් වෙලා තියෙන ඔය ප්ලග් ගහලා මේ ලූස් වෙනවනේ. ඒවා එහෙම ආපහු තද කරගෙන ආපහු හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්ලග් බේස් එකම ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ ස්විච් එක අපි මේක හයි කරාගෙන සවි කරගමු. මේ විදිහට හයි කරලා බලමු. හරියට ටික කාලයක් මේක ස්විච් එකක් හොයාගන්නකම් හරි නැත්තම් මේක හරියටම අර මේ
මේන්ටේන් කරනවා නම් මේ ඉලෙක්ට්‍රික් බඩු මේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මේවා ගොඩක් ලොකු වැඩ නෙවෙයි. ඉතින් පොඩි වැඩ. ඉතින් මේ වගේ දෙයක් ගෙදර දොරේ තියෙන දෙයක් ගලවලා මේ වගේ වුණාට පස්සේ පොඩ්ඩක් බලලා ඉගෙනගෙන පොඩි දැනීමක් අරගෙන අත්දැකීමක් වෙනවා. පොඩි පළපුරුද්දක් ගන්න පුළුවන් මේ වගේ ගලවගෙන. ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් ගෙදරක බඩුවක් විසි කරන්නේ නැතුව පොඩි දේවල් මේ ගොඩක් වෙලාවට හොඳට තද කරගන්නවා. ගලවලා අපි සවි කරද්දී ඔක්කොම මේ බලලා හොඳට තද කරගෙන ක්ලිප් තද කරලා අඬුවක් ආදරෙන් අපිට මේවා කරගන්න පුළුවන්. එතකොට රත් වෙන්නේ නැහැ, ස්පාර්ක් වෙන්නේ නැහැ එතන. මේකත් නිකන් තියෙන. මේකත් හෙල වෙනවා. පේනවනේ ඔයාලට නිකන් ගැලවෙන. මේකක් ගලවලා ආපහු හයි කරන වෙලාවට ඒ අනිත් හැමදේම බලන්න ඕන. තියෙන ලෙඩේ විතරක් අපි හැදුවට පස්සේ අනිත් ඒවා පොඩ්ඩක් බලලා ඒ හැමදේම මේවා කරලා වුණා මේ හරි විදියට හදාගෙන වුණා නැවත සවි කර ගැනීමක් කරන්න. දැන් හෙල වෙන්නේ නැහැ. දැන් මේ විදිහට අපිට මේක දැන් බලමු. දැන් ආපහු වතෙන්ට ඉස්සරලා වගේ මල්ටිමීටරෙන් එනවද කියලා බලා ගන්න, පෙන්නනවද කියලා බලා ගන්න පුළුවන් එනවද කියලා අපිට. මෙතනයි තමයි එන්නේ. දැන් මේ දෙකට එන්නේ ස්විච් එක දාන්න ඕන. ස්විච් එක දැම්මට පස්සේ ඔය ස්විච් එක දැම්මට පස්සේ එතනින් අපිට කනෙක්ටිවිටි එක පෙන්නනවා. ස්විච් එක ඕෆ් කරපුවාම එන්නේ නැහැ. ස්විච් එක ඕෆ් කරපුවාම එන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ස්විච් එක ඕෆ් වෙන්න තියෙන්නේ රත් වුණාම ඔටෝමැටිකලි අර මං ඉස්සෙල්ලා පෙන්නුවේ පොඩි වතුර කෑල්ලක් තියෙන. ඒක මේ රත් වෙනකොට ස්ප්‍රින් වෙන්න වගේ එක පැත්තකට නැමිලා එබෙන්න වගේ තමයි තියෙන්නේ. රත් වුණාම ඊට පස්සේ ඒක නිවුණාම ආයෙ අනිත් පැත්තට වැඩ කරනවා. ඔය අයන් වල එහෙම තියෙනවා ඒ වගේ ඒවා. ඒ විදිහට හදලා ඒක මාර්ගයෙන් තමයි මේ ස්විච් එක ඔටෝමැටිකලි හුමාලේ ගිහිල්ලා තමයි ඒක මේ ඒ හුමාලේ රස්නෙන් තමයි මේවා වෙන්නේ. හුමාලයත් එක්ක රස්නේ ඇතුළට ගොඩක් ගියාම තමයි ඒක රත් වෙලා මේවා වෙන්නේ. ගොඩක් ඒ වගේ තමයි තියෙන්නේ. ඇතුළෙන් තියෙනවා හැන්ඩල් එක ගාවින් එතන රත් වෙනකොට හුමාලේ උඩට එන්න මේ රත් වෙනවා වැඩි මේ ගොඩක් රත් වෙනවනේ මේක හැන්ඩල් එකේ හරිය ඔක්කොම රත් වෙනවා. දැන් අපි මේක හයි කරගෙන ඉවරයි. දැන් බලමු මේ ස්විච් එකත් වැඩ කරනවා. දැන් අපි මේකට වතුර ටිකක් දාලා බලන්න ඕන මේ රත් වෙනකම් තියලා බලමු. ඔටෝමැටිකලි ඕෆ් වෙන්නත් ඕන. ඒ ටික බලමු කොහොමද දැන් කරගන්නේ කියලා. වතුර ටිකක් දාලා මේ විදිහට තියෙනවා. වතුර ටිකක් අපි දාගමු. ලයිට් එකක් පොඩ්ඩක් බලමු මේ රත් කරන්න වතුර දාන්න ඉස්සර වෙලා බලමු පොඩ්ඩක් මේ මේක වැඩ කරනවද. ස්විච් එක ඉස්සෙල්ලා ඔයාලා දැක්කා මේකේ ලයිට් එක පත්තු වුණේ නැහැ නේ ඉස්සෙල්ලා. දැන් ලයිට් එක අතනින් මේ ලයිට් එක ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ ලයිට් එක තියෙන යට ඉන්ඩිකේට් කරන ලයිට් එක කරන්ට් එක ආපුවම දැන් ස්විච් එක අපි ඔන් කරද්දි ලයිට් එකත් පත් වෙනවා. දැන් නියොන් බල්බ් එකක් තියෙන්නේ. ඒ බල්බ් එකේ කරන්ට් එක ඇවිල්ලා අපිට මේ දැනුම් දෙනවා කරන්ට් එක ඇවිල්ලා තියෙන ඔන් එකේ තියෙන්නේ කියලා. ඒකත් වැඩ කරනවා. මේකට වතුර ටිකක් දාගෙන අපි බලමු මේ කොහොමද කියලා. මේක ඔටෝමැටිකලි ඕෆ් වෙනවද? බලමු දැන්.
ස්විච් එක මම දැන් ඔන් කරගන්නවා. හරි. දැන් අපි මේක දාලා ඔන් කරලා තියලා තියමු. මේ කොහොමද කියලා. දැන් වතුර රත් වෙන සද්දෙත් එනවා. බලට ඇහෙනවා වතුර රත් වෙන සද්ද. රත් වෙනවා කොයිල් එකෙන් ඔක්කොම හොඳයිනේ. කොයිල් එකෙන් හොඳින් රත් වෙනවා. වතුර මන් ටිකයිනේ දැන්නේ වතුර ටිකක් දාපු ඉඳලා ටක් ගාලා රත් වෙනවා. එහෙනම් අපිට බලා ගන්න පුළුවන් දැන් මේක ඕෆ් වෙනවද කියලා. මම දැන් අපි වහලා තියලා බලමු මේක ඕෆ් වෙනකම් ස්විච් එක. දැක්කද? දැන් ඕෆ් වුණා ස්විච් එක. වතුර ටික රත් වුණා විතරයි මේ ස්විච් එක ඕෆ් වුණා ලයිට් එකත් නිවිලා ගියා. ඒ කියන්නේ දැන් මේ වැඩේ ගොඩ ඇත්තටම කවුලක් නැහැ වතුරත් හොඳට නටනවා. අතන ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.